මම අද මේ වීඩියෝ එක දාන්න ගත්තේ කෑගල්ල පොලිසියට පල්ලේ තියෙන ඔල්ලෝස් රණුවත් ඒ වගේම දිසාපති අපතිතුමාගේ බංගලාවත් ඒ වගේම නගර සභාවපත් පොලිසියත් මේ වගේ මේ තියෙනවා. ඉතින් මෙතන තමයි තියෙන්නේ කෑගල්ල තියෙන ප්‍රධාන මේ බස් හෝල්ටරයක්. ඉතින් මේ තමයි පොලිසිය ළඟ තියෙන බන්ධනාගාරයටත් යන්නේ මෙතන. එතකොට මෙතන ඇත්තටම මේක දැන් කැඩිලා සෑහෙන කාලයක් මම මේක අපි මේක පත්තරයටත් දැම්මා. හැබැයි මම නෙළුම්දෙනියේ ඉහළගම අජිත් සමන්තිලක තමයි මයි නම. ඉතින් මම කියන්නේ මේ බස් හෝල්ට් එක ඇත්තටම දැන් බැස්ස වෙලාවට ඇවිල්ලා පුළුවන් තරම් මිනිස්සු බස් එකෙන් බහපු ගමන් බහින්නේ මේ බස් හෝල්ට් එක කරනවා. මොකද බැස්සක් එන වෙලාවට හැම මොහොතකම මිනිස්සු අතේ කුඩයක් නැහැ. ඉතින් ඒක නිසා දුවගෙන එන්නේ බස් හෝල්ට් එකට. ඒක නිසා මම කියනවා මේ බස් හෝල්ට් එක ඇත්තටම මහනගර සභාවට සල්ලි නැත්නම් මේක අනුග්‍රහයක් දෙන්න කඩේකට ඒක බස් මේ කඩේකට අනුග්‍රහයක් දීලා ඒ අනුග්‍රහය ආරා මේකේ සීට් ටිකවත් අඩු ගානේ දාලා මේ සීට් ටිකවත් දාලා මේ වහලේ හදලා මේ අනුග්‍රහයෙන් මේ බස් හෝල්ට් එක හදලා දෙන්න කියලා තමයි අපි කියන්නේ. ඉතින් මේ මහනගර අධිපතිතුමාටත් ඒ වගේම කෑගල්ල පොලිසියේ පොලිස් ස්ථානාධිපතිතුමාත් ඒ වගේම බන්ධනාගාර ඉන්න අපේ සියලුම නිලධාරීන්ගෙනුත් ඒ වගේම අපි ඉල්ලනවා. ඉතින් මේකට අනුග්‍රහයක් කාගෙන්වත් කමන්නේ කෑගල්ල දිස්ත්‍රික්කයේ කෑගල්ල ටවුන් එකේ ඉන්න ප්‍රධාන කඩ හිමියෙක්ගෙන්වත් කමන්නේ මේකට අනුග්‍රහයක් ඉල්ලලා මේක ප්‍රතිසංස්කරණය කරලා මේක හදලා දෙන්න කියලා තමයි මේ කියන්නේ. ඉතින් ඔබේ රටට මේ වගේ යහපතක් වෙන්න ඕන නම් මේ දේ කරන්න. ඉතින් අපි ආණ්ඩුවක් බලාපොරොත්තු වෙන්නේ මේ දේ කරයි කියන එක තමයි. ඉතින් ඔබට සියලු දෙනාටම මේ රටටම ජය වේවා කියන එක මම ප්‍රාර්ථනා කරනවා.